බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔන්න ඔයාලා අදත් අලුත් බ්ලොග් එකකට පිළිගන්නවා වෙල්කම් කියලා. ඉතින් ඔන්න අද කැම්පස් එකේ වෙනස් විදිය වැඩක් වෙනවා. ඉතින් අපි හැමදාම සින්දු කියලා ආතල් ගන්න බ්ලොග් විතරයිනේ ඔයාලා බැලුවේ. අද වෙනස් විදිය වැඩක් වෙනවා. ඊට කලින් මුලින්ම ලෙක්චර්ස් කියනවා. අපි ලෙක්චර්ස් කියලා යන් මේ පැත්තට මොකද වෙන්නේ බලන්න. ගයිස් අද මම ඔයාලට කිව්වේ අද අපේ කැම්පස් එකේ වෙනස්ම දෙයක් තියෙනවා කියලා. අද අපේ කැම්පස් එකේ තියෙනවා එහි පස්සිකව කියලා ධර්ම දේශනාවක්. ඉතින් මේක අපේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක ඇඩ්මින් එකත් එක්ක අපේ යූනියන් එකත් එකතු වෙලා තමයි වැඩේ වෙන්නේ. ඉතින් මේ ළඟදී අපේ අයියා කෙනෙකුත් නැති වුණා. ඒ අයියත් මතක් කරලා ඒ වගේම කලින් නැති වෙච්ච කට්ටියත් මතක් කරලා තමයි මේක ලස්සනට පිළිවෙලට වෙන වැඩක්. හැම අවුරුද්දකම වෙන වැඩක්. ඉතින් මේ පාරත් ඒක තියෙනවා. ඉතින් ඒක තමයි අද වැඩේ. මම ඔයාලට හවස් වෙද්දී ඒකේ හැමදේම පෙන්නන්නම්. ඉතින් guys ඒ පස්සිකෝ ධර්ම දේශනාව පටන් ගන්න ඔක්කොම වැඩ දැන් කරලා තියෙන්නේ. තාම ළමයිට ලෙක්චර්ස් ඉවරුන්නේ නැහැ. ඔක්කොම ලෙක්චර්ස් ඉවර වෙන්නේ 4ට. ඉතින් ඒක නිසා ලෙක්චර්ස් ඉවර වුණාට පස්සේ තමයි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නෙ. ඉතින් හාමුදුරුවන්ට ආසන පනවලා ලස්සන ඩෙකරේෂන් වැඩ කරලා ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් තව ටික වෙලාවකින් මේක පටන් ගන්නවා. එතකොට ඔයාලට ඔක්කොම බලන්න පුළුවන්. ධර්මදේශනාව ඉවර වුණාට පස්සේ අපේ ජූනියර් බෙච් එකේ මල්ලිලා වගේක් බෙලිමල් දන්සලක් ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් ඊට පස්සේ කට්ටියත් ඒකේ බෙලිමල් බිව්වා. ඇත්තම කිව්වොත් බෙලිමල් එක පට්ටම රහයි. ගොඩ කාලෙකින් බිව්ව රසම බෙලිමල් එකක් ඒක. guys එහෙනම් අද vlog එක මෙතනින් ඉවරයි. ඉතින් දැන් කොල්ලෝ ටික ඉතුරු වෙලා තියෙන පහන වගේක් පත්තු කරනවා. ඉතින් අපි ඉස්සරහට මේ වගේ අලුත් vlog වලකින් සෙට් එකම අනිවාර්යෙන් දිගටම vlog දානවා. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අද vlog එක ඉවරයි. හැමෝටම ජය වේවා. උස්සන්නයි. නේ. ඔහොම අල්ලගෙන ඉන්න බෑ. ඒ කරපා. අර ෆොටෝ ඉන්න බා. හරි හරි කිව්වම. හරි කියලා නැත්නම් ආයෙ කරගෙන ඉන්න. මේ බලපන් හොඳයි කියලා. මේ අවුරුදු 4 මේ වැඩ ගත්තා. ඒ ලයින් නියම